රංජන් රාමනායක වන මම ඇයි මේ වගේ දෙයක් කළේ කියලා සමහරව අහන මේ අහන්නේ ජනතාව අහනවා. මම කෝප් කමිටුවේ සමාජිකයෙක්. කෝප් කමිටුවේ තියෙන්නේ දූෂණ වංචා ගැන හොයන්න, හොරකම් ගැන හොයන්න. ඒ වගේම මම දූෂණ වංචා ආංශික කාරක සභාවේ සමාජිකයෙක්. මම පහුගිය ටිකේ සුනිල් හඳුන්දෙත්ති මහත්මයාත් එක්ක කෝප් කමිටුවේ සියලු වැටලීම් වලට සක්‍රියව දායක වෙච්ච පුද්ගලෙක්. ඒ වැටලීම් වලට යද්දිත් මම ඒ අයටත් හොරෙන් මාධ්‍යවේදීන්ටත් හොරෙන් මම මගේ වීඩියෝ කැමරාව වෙනම අරන් ගියා. ඒ අරන් යන්නේ මොකටද? මුලාසුරුට මන්ත්‍රීතුමනි. ලංකාවේ මිනිස්සු වගේ වචනේ වෙනස් කරන, කිව්ව දේ නෑ කියන, මතක නෑ කියන, දන්නේ නෑ කියන ජනතාවක් මම ලෝකේ කොහෙවත් දැකලා නෑ. සමහර අය කියනවා මම කිව්වේ නෑ කියලා. කිව්වේ නෑ කියොත් පෙන්වන්න එක තියෙනවා. හැමදාම මේ පාර්ලිමේන්තුවේ මම හොරෙක් අනාවරණය කරද්දී හැමෝම කිව්වේ රෙකෝඩින් පෙන්වන්න, සාක්ෂි පෙන්වන්න. අපි දන්නවා ලෝක හොරෙක් කියලා. අපි දන්නවා සුනාමි වංචාවද, කතරගම නිවසද, ඇවන්ගාද්ද, මහ බැංකු වංචාවද, මේ සේරම කියද්දි කවුරු ජනතාව මොනවද කිව්වේ? සාක්කිකෝ, බොරු මඩ ගහන්න එපා, බයිලා කියන්න එපා, පච කෙලින්න එපා කියලා කියන්නේ. මේ හින්දා තමයි මුලාසුරුට මන්ත්‍රීතුමනි මම හැම දෙයකම සාක්ෂි, ඩේටා, දත්ත, වෛද්‍ය වාර්තා, සර්ටිෆයිඩ් කොපි මේ සේරම තියාගත්තේ කියලා මම මේක අහන් ඉන්න ජනතාවට කියනවා. ඒ කලේ හොරුන් අල්ලන්න, හොරුන්ව කූඩු කරන්න, හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමේ. එක තැනක කියලා නෑ මේ සංවාදවල අර හොරාව ගෙදර යවන්න, අර හොරාව නිදහස් කරන්න කියලා. කියලා තියෙන්නම ඇයි මුන් ඇතුළට දාන්නේ නැත්තේ? මුන් ලෝක හොරු. මුන් ලංකාවේ ජනතාවගේ සල්ලි හොරගම් කළා. මුන් ඇතුළට දාන්න, මුන්ට දඬුවම් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ හින්දා කවුරුන්ගේ මට චරිත සාධක ඕනේ නෑ. මෙතන ඉන්න මේ දූෂිතයන්ගේ චරිත සාධක මට ඕනේ නෑ. මගේ හදවත දන්නවා මම මේවා රෙකෝඩ් කළේ මොකටද කියලා. මම මේවා පටිගත කළේ මොකටද කියලා. මේ සේරම ඔප්පු කරන්න අද මට හඬ පටවල් වගේම වීඩියෝ පටක් තියෙනවා. ඒ හින්දා කාටවත් සෙල්ලම් කරන්න, විවාද කරන්න බෑ. දැන් අලුත් ක්‍රමේ තමයි විත්තිකාරයයි පැමිණිලිකාරයයි සෙට් වෙනවා. සෙට් වෙලා කියනවා අපි දාමු දුර්වල නඩුවක්. දුර්වල නඩුව දාපුවම මගදී හැලෙනවා. FCID එකේ කවුද රවි විද්‍යාලංකාර අහනවා දුර්වල නඩුවක් දැම්මොත් තමුන්නාසේ මට කීයක් දෙනවද? මගදී නඩුව හැලෙන්න මම දෙන්නම් වැඩේ. මට කීය කෝටි කීයක් දෙනවද? අන්න නැග්ගා සාක්ෂිකාරිය සල්ලි ගත්තා. FCID එක මට බලපෑම් කරනවා කියලා නඩුව අහක ගියා. පහුගිය ටිකේම අල්ලස්සා දූෂණ කොමිසමේ දාපු නඩු සේරම ඉවත් උනේ මෙහෙමයි. පහුගිය ටිකේම දීතිපතියගේ දාපු නඩු බොහොමයක් ඉවත් උනේ මෙහෙමයි. මොකද්ද උනේ? හොරු අල්ලන එකයි හොරයි සෙට් වෙලා දෙන්න එකතු වෙලා ඩීල් එක දාලා මගදී නඩුව හලනවා. ජනතාව බලන් ඉන්නවා. විනිසුරුවරුන්ගේ කතා, අධිකරණ නිලධාරීන්ගේ කතා, හොරාගේ කතා, පැමිණිලිකාරයාගේ කතා, විත්තිකරුවාගේ කතා සේරම රෙකෝඩ් කළේ. දැන්